2024 අවුරුද්දේ ඔක්තෝබර් 15 රිලීස් වුණ Android Mobile Operating System එකේ 22 version එක වෙන Android 15 එකෙන් පස්සේ ඔන්න මේ අවුරුද්දේ මුලම Android 16 beta version එක රිලීස් කරලා තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු 16 version එක Android ecosystem එකේ game change එකක් වෙන්නේ කොහොමද කියලා මොනවද අපිට අලුතෙන් බලන්න ලැබෙන features කියලා. එහෙනම් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා Tech Girl YouTube channel එකට. channel එක subscribe කරගෙනම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හැමෝම වගේ දන්න දෙයක් තමයි Android version වල code names වෙන්නේ desert වල. එහෙමත් නැත්නම් අතුරු පසක නමක්. ඉතින් මේ පාර වචනේ තේරුම උනේ එක්තරා Turkish desert එකක නමක්. ඒ code name එක නම් කළේ Baklava කියන නමින්. developers ලට සහ Pixel phone users ලට මේ beta version එක දැන් available වෙලා තියෙනවා. 16 final version එක ගොඩක් දුරට 2025 මැදදී වගේ රිලීස් කරයි කියලා තමයි දැනට ආරංචිය තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද Android 16 beta version එකේ තියෙන exciting features කියලා. පළවෙනිම feature එක විදිහට අපි කතා කරමු live updates ගැන. එහෙමත් නැත්නම් real time update වෙන notification bar එක. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කැබ් එකක් හරි කෑම එකක් හරි ඕඩර් කරාම එක arrive වෙන්න යන වෙලාව ලොකේෂන් එක බලාගන්න app එක open කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ notification bar එකටම ඒ live update එක automatically මෙනවා. දෙවෙනි feature එක විදිහට ගත්තොත් අපිට කතා කරන්න පුළුවන් adaptive apps ගැන. ඔයාලා දැනටමත් දන්න විදිහට Android phones වල දැන් ටිකෙන් ටික screen දෙකක් තුනක් විදිහට එන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා developers ලට සිද්ධ වෙලා තියෙනවා apps උනත් screen දෙකකට තුනකට automatically self adaptive වෙන විදිහට design කරන්න. single screen phone එකකදී උනත් foldable phone එකකදී උනත් tablet හරි laptop එකකදී උනත් Android 16 එකේදී අපිට self adaptive apps බලා ගන්න පුළුවන් වෙයි. camera feature එකක් විදිහට මේ version එකේ විශේෂම වෙන දෙයක් තමයි phone එකේ shoot කරන videos වලට lossless video quality එකක් ලැබෙනවා. තවත් විදිහකට කිව්වොත් raw video quality එකට සමාන videos ලබා ගන්න පුළුවන් වෙනවා. size එකෙන් පොඩි උනත් quality එක අතින් සෑහෙන advanced videos ගන්න මේ version එකෙන් පුළුවන් වෙනවා. අනිත් විශේෂම feature එක තමයි vertical text rendering. ලෝකේ භාෂාවන් ගත්තාම හැම භාෂාවක්ම තිරස් අතර ලියන භාෂාවක් වෙන්නේ නැහැ. traditional Chinese, Japanese සහ Korean වගේ භාෂාවන් ගත්තාම එයාලා අකුරු ලියන්නේ උඩ ඉඳන් පහළට. මෙච්චර කල් ෆෝන් පාවිච්චි කරද්දී මේ ප්‍රශ්නය තිබ්බත් ඔන්න Android 16 version එකේදී මේ ප්‍රශ්නයක් විසඳලා තියෙනවා. තවත් feature එකක් විදිහට Wi-Fi support එක මේකෙදි තවත් advance වෙලා තියෙනවා වගේම encryption level එකක් වැඩි වෙලා තියෙනවා. AES 256 encryption එක හරහා ඔයාගේ phone එක safe and secure වෙනවා විතරක් නෙමෙයි කිසිම අනවශ්‍ය රැතුල්වීමක් සිදු වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. iPhone වල ඉතා සුලභ feature එකක් වෙන touch එක සමග vibration movement එක එහෙමත් නැත්නම් haptic feedback එක දැන් Android phones වලත් ඉස්සරහට available වෙන්න යන්නේ. ඕනම phone එකක vibration option එක තිබුණත් ඒක මොන විදිහට ක්‍රියා කරනවද කියන එක තීරණය වෙන්නේ software එකෙන්. ඉතින් දැනට තියෙන තොරතුරු අනුව කියන්න පුළුවන් iPhone level එකටම සමාන සමහර විට ඊටත් වඩා හොඳ haptic feedback එකක් මේ Android 16 version එකෙන් ලබා දෙයි කියලා. දැනට අහන්න ලැබෙන rumors වලින් ගොඩක් exciting feature එක විදිහට Google Gemini වලට Android phones වල හැම app එකක් එක්කම වැඩ කරන්න පුළුවන් හැකියාව මේ Android 16 version එකෙන් ලබා දෙන්න තමයි යන්නේ. ඒ කියන්නේ ඔගේ මුළු Android phone එකම overall AI capable වෙන්නයි යන්නේ. ඊළඟ අප්ග්‍රේඩ් එක විදිහට multitasking හැකියාව next level එකකට අරන් යන්න පුළුවන් මේ අලුත් Android 16 version එකේ. ඇප්ලිකේෂන් 3ක් එකවර රන් කිරීමේ හැකියාව මේ අප්ඩේට් එකෙන් ලබා දෙන්න ලෑස්ති වෙනවා. විශේෂයෙන් dual screen, tablet screen ගත්තාම මේ පහසුකම ඉතාමත් practical විදිහට බලපායි කියලා තමයි හැමෝගෙම අදහස වෙන්නේ. ඉතින් මෙන්න මේ features තමයි Android 16 version එකේ විශේෂම features විදිහට අපිට highlight කරන්න පුළුවන්. දැනට beta version එකක් විදිහට release වෙලා තියෙන මේ update එක මේ අවුරුද්දේ මැද වගේ වෙනකොට fully release කරයි කියලා තමයි කියන්නේ. ඉතින් ඔයත් Android fan කෙනෙක් නම් Android අලුත් version එක ගැන ඔයාලගේ අදහස පහලින් comment කරන් යන්න. මේ වගේ අලුත් tech updates දිගටම දැනගන්න කැමති නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.